ප්‍රොඩක්ට් කියලා මෙන්න මේ වගේ ලිස්ට් වෙනකොට අපිට මෙන්න මෙතන බටන්ස් තුනක් පෙන්නනවා stock expired product and create product කියලා. අපි බලමු දැන් මේ සිස්ටම් එකට භාණ්ඩයක් ඇතුළු කරගන්න විදිය. මෙන්න මේ විදිහට තමයි ඒක කරගන්නේ. create product කියලා මෙන්න මෙතන තියෙන බටන් එක. මෙන්න මේක ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ වගේ ෆෝම් එකකට අපිව ගෙනියනවා. මේකෙන් අපි මේකේ තියලා භාණ්ඩයේ තියෙන විස්තර ඇතුළත් කරලා සිස්ටම් එකට මේ භාණ්ඩය ඇතුළත් කරගන්න පුළුවන්. හරි. මුලින්ම අහනවා ප්‍රොඩක්ට් එකේ නම. ප්‍රොඩක්ට් එකේ නම අපි මේ විදිහට අපි ගන්නමුකෝ නිකන් උදාහරණයක් විදිහට අපි ගමු. nice biscuit කියන එක ගමු අපි. ඒක අපි මේ විදිහට ටයිප් කරගෙන මෙතන ප්‍රොඩක්ට් කැටගරිය. මේ ප්‍රොඩක්ට් එක අයිති වෙන්නේ මොන කැටගරියකද? මොන ගණයකද කියලා බලමු. කියන්නේ ප්‍රොඩක්ට් එකේ nice කියන බිස්කට් එකක්. එතකොට මේ ප්‍රොඩක්ට් එක අයිති වෙන කැටගරිය තමයි බිස්කට්ස් කියන කැටගරිය. ඒ වගේම එයාගේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා අහනවා. nice කියන බ්‍රෑන්ඩ් එක අපි ගමු නිකන් දැන්ට තියෙන බ්‍රෑන්ඩ් එකක් අපි නිකන් සිලෙක්ට් කරලා දාමු. ඊට පස්සේ මෙතන අහනවා එයා ඉන්න වෙයාහවුස් එක. වෙයාහවුස් එක කියන්නේ ඒක තියෙන තැන. දැන්ට මෙන්න මේ වගේ ස්ටොක් එකක් තියෙන තැන. මේක නම් අත්‍යවශ්‍ය නැහැ. දාන්න පුළුවන්, නොදාන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙන ප්‍රොඩක්ට් යුනිට් කියලා. මේක අත්‍යවශ්‍ය දෙයක්. මෙන්න මෙතන මේ වගේ සිම්බල් එකකින් වෙන මේක අත්‍යවශ්‍යයි කියලා. ප්‍රොඩක්ට් යුනිට් එක කියන්නේ මෙන්න මේ නයිස් කියන බිස්කට් එක තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්ද ලීටර් වලින්ද මීටර් වලින්ද නැත්නම් පීසස් වලින්ද කියන්නේ පෙට්ටි හරි ඇසුරුම් වලින්ද කියලා. ඇත්තටම නයිස් කියන බිස්කට් එකේ තියෙන ඇසුරුම් වලින්. එතකොට අපි මෙන්න මෙතන පීසස් කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා UPCO EAN number කියලා. මෙතන අපි අතුල් කරන්න ඕන නයිස් බිස්කට් එකේ පසුපස තියෙන බාකෝඩ් එකේ බාකෝඩ් අංකය බාකෝඩ් එකත් එක්කම මෙතන තියෙනවා අංකයක්. අන්නේ අංකය තමයි මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕන. මේක අත්‍යවශ්‍යයි. මොකද අපි සේල් එකක් කරද්දී බාකෝඩ් එක ස්කෑන් කරලා තමයි අපි සේල් එකකට යන්නේ. ඒකට මෙන්න මේ නම්බර් එක දාන එක අත්‍යවශ්‍යයි. මේ මොකක් හරි ප්‍රොඩක්ට් එකකට එහෙම බාකෝඩ් එකක් තියෙනවා. දැන් නයිස් කියන බිස්කට් එකට බාකෝඩ් එකක් තියෙනවා. අපි ඒක මෙන්න මේ විදිහට අතුල් කරගමු. මෙන්න මේ බාකෝඩ් නම්බර් එක ඇතුල් කරගන්න ඕනේ මේ විදිහට. ඒ වගේම මෙතන දෙන ස්ටොක් ඇලර්ට් කියලා එකක් ඊළඟ ෆීල්ඩ් එකේදී මෙතන කියන්නේ නයිස් කියන බිස්කට් එක අපි කියමු දැනට ක්වොන්ටිටි එක දැනට නයිස් කියන බිස්කට් එකෙන් පැකට්ස් 10ක් තියෙනවා කියලා. මේ 10ට වඩා මෙන්න මේක 10ක් නෙවෙයි අපි ගමු නිකන් 20ක් තියෙනවා කියලා. අපිට මෙන්න මෙතන ඇලර්ට් එකක් දෙන්න පුළුවන්. මේ නයිස් කියන බිස්කට් එක යම් කිසි ප්‍රමාණයකට පස්සේ අඩු වුණාන් පස්සේ අපිට පෙන්වන්න කියලා. ඒ කියන්නේ අපි ගමු මෙන්න මෙහෙම නයිස් කියන බිස්කට් එකේ දැන්ට ක්වොන්ටිටි එක 10ට වඩා අඩු වුණාන් පස්සේ ඩෑෂ්බෝඩ් එකේ මෙයා පෙන්වනවා මෙන්න මේ විදිහට මෙන්න මේ නයිස් කියන බිස්කට් එකේ දැන් තියෙන ක්වොන්ටිටි එක මේ විදිහට අඩු වෙමින් යනවා කියලා. එතකොට අපිට පුළුවන් තව නයිස් කියන බිස්කට් කියන ප්‍රොඩක්ට් එකෙන් ක්වොන්ටිටි එක වැඩි කරගන්න. එතකොට මෙන්න මෙතන දාන්නේ අපි ස්ටොක් ඇලර්ට් එක කොච්චර ප්‍රමාණයකින් අඩු වුණාන් පස්සේද අපිට ඒ ඇලර්ට් එක ඒ මෙන්න මේ නයිස් බිස්කට් කියන ප්‍රොඩක්ට් එකේ ඇලර්ට් එක පෙන්වන්න ඕන කියලා. මම දාන මෙතන ක්වොන්ටිටි එක 10 වුණාන් පස්සේ 10න් පස්සේ අඩු වුණාන් පස්සේ තමයි පෙන්වන්න ඕන කියලා. හරි. ඒ වගේම මෙන්න මෙතන මල්ටිපල් ඉමේජ්. ඒ කියන්නේ මේ නයිස් කියන බිස්කට් එකට අදාළ නයිස් බිස්කට් එකේ ඉමේජ් එකක් පින්තූරයක් මෙතන අපිට අප්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේක වැදගත් වෙනවා අපිට බිල් එකක් දාද්දි ඉතාමත් ඉක්මනට භාණ්ඩයක් හඳුනා ගන්න. එතකොට මෙන්න මෙතන ඉමේජ් කියන එක මෙන්න මේ ක්ලික් කරාන් පස්සේ දැනට කම්පියුටරේ තියෙන ප්‍රොඩක්ට්ස් ඔක්කොම ප්‍රොඩක්ට්ස් වල තියෙන ඉමේජස් පින්තූර පෙන්නනවා. එතනින් අපිට පුළුවන් මොකක් හරි ඒ භාණ්ඩයට අදාළ පින්තූර ඒ කියන්නේ නයිස් කියන බිස්කට් එකට අදාළ පින්තූර මේ විදිහට නිකන් ඇඩ් කරගන්න පුළුවන්. මේකේ වැදගත්කම වෙන්නේ අපි සේල් එකක් කරද්දී ඉක්මනින් භාණ්ඩය අඳුරාගත ගන්න පුළුවන් හින්දා. පුළුවන් වෙන්න. හරි. ඒක මෙතන වෙනවා cost price එක කියලා. ඒ කියන්නේ මේ භාණ්ඩය ඔබගේ ෂොප් එකට ලැබෙන මුදල cost එක කොච්චරක් යනවද කියලා. වියදම් වෙච්ච මුදල කොච්චරක්ද කියලා මේ භාණ්ඩයක් සඳහා භාණ්ඩ කියන්නේ ප්‍රයිස් බිස්කට් එක සඳහා එක බිස්කට් එකකට කොච්චරක් වියදම් වෙනවද කියලා අපි මේ විදිහට දාගන්න පුළුවන්. අපි දාමු මෙතන උදාහරණයක් විදිහට 180යි කියලා. සහ මේක දැනට සිල්ලර විදිහට විකුණන මුදල කොච්චරක්ද කියලා
දාන්න පුළුවන්. අපි දාමු එක 200යි කියලා. ඒ විදිහටම ඕගොල්ලන්ගේ ෂොප් එකේ කියන්නේ තමන්ගේ ෂොප් එකේ මේ බඩුව මෙන්න මේ භාණ්ඩය කොච්චර ප්‍රමාණයකින් අඩු කරලා විකුණනවද කියලා මෙන්න මෙතන දාගන්න පුළුවන් our price එකේ.